ට්‍රෙන්ඩ් එක ගෙවන්න ගියාම ඒක අතින් ගෙව්වා අවුරුද්දකට විතර ආසන කාලයක්. හිත කිව්වොතින් කරන්න පුළුවන් කියලා දෙයක් තියෙනවනේ. අයියට දෙන්න තියෙන මැසේජ් එක මොකද්ද? ස්පෙෂලි අයියා මේ අර්බන් බූත් එකට එන්නේ ගොඩක් චැලෙන්ජස් මැදින්. ඉතින් ඒවත් එක්ක ෆයිනලි අයියට කියන්න තියෙන මැසේජ් එක මොකද්ද? ඔව් ඇත්තටම මට කියන්න තියෙන්නේ මම අර්බන් බූත් එක දාද්දිත් මට ලොකු චැලෙන්ජස් ගොඩක් ආපු කෙනෙක්. දාද්දි ඕක කරන්න බෑ. කරලා තේරුමක් නෑ. ඒ වගේ ගොඩක් දේවල් මට කිව්වා. තමන් මොකක් හරි දෙයකට කැමැත්තක් හෝ ආසාවක් තියෙනවා නම් තමන් මොකක් හරි දෙයකට දක්ෂයි කියලා තමන් දන්නවනේ. ඒක තමන්ගේ හිත ඇතුළේ නේද? තවත් මිනිස්සුන්ට ඒක කැප්චර් කරගන්න පුළුවන්. බැරි නෑ ටික කාලයක් ඇයි. හැබැයි තමන්ගේ හිත දන්නවා. ඇත්තටම තමන් ඒකට දක්ෂද නැද්ද? ඒක නිසා මොකක් හරි දෙයක් ස්ටාර්ට් කරන්න හිතන් ඉන්නවා නම් මොකක් හරි දෙයක් හිතන් ඉන්නවා නම් ඉස්සරහට කරන්න. ඒක බය නැතුව ස්ටාර්ට් කරන්න. ෆේල් වෙන්න පුළුවන්. හැබැයි ඒකට මොන හරි ආන්සර්ස් කොහේ හරි තියෙන්න පුළුවන්. නැත්තම් අර ෆේල් වෙච්ච ගමන් ආන්සර් එකක් නැහැ කියලා ඒක එතනින් නවත්තන්න එපා. මමත් අර්බන් බූත් දාලා අවුරුදු එකමාරක් විතර ගා ඇත්තටම මට වැඩ තිබුණේ නැහැ. මොකද හේතුව මේක අලුත් කන්සෙප්ට් එකනේ මාතලට. මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. ඕක මාකට් කරන්න ගියත් මිනිස්සුන්ට මේ මොකද්ද තේරුමක් නැහැ. මේ එළියට ගිහලා ෆොටෝස් ටික ගහ ගන්න පුළුවන්. ඕක ඇතුළට ඇවිල්ලා මොකටද ගහගන්නේ? ඕකේ ප්‍රශ්න තිබුණා මට. ඊට අමතරව ට්‍රෙන්ඩ් එක ගෙවන්න ගියාම ඒක අතින් ගෙව්වා අවුරුද්දකට විතර ආසන කාලයක් මම අතින් ගෙවාගෙන මම කරා බිස්නස් එක. මොකද හේතුව මට මේක කරනවාමයි කියලා හිතේ තිබ්බ නිසා. ඉතින් මම කියන්නේ ඔඩියන්ස් එකේ ඉන්න මේක බලන ඕන කෙනෙක් මොකක් හරි අලුතෙන් දෙයක් ස්ටාර්ට් කරන්න හිතන් ඉන්නවනම් නැත්තම් දැන් කරගෙන යන දෙයක් මට දැන් මේක ඇති තේරුමක් නැහැ කියලා හිතනවනම් ඒක දැම්ම ඔළුවෙන් අයින් කරගෙන අල්ලගෙන ඉන්න අවදා හරි හරියනවා. වර්ධින්නේ නැහැ. කොහොම හරි try කරලා තමන්ගේ goal එකට යන්න කියලා තමයි මම කියන්නේ. ඒක බැරි නෑ පුළුවන් දෙයක්.